ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමතියි මේ ලෝකේ මොකද්ද කොහොමද නිර්මාණය වෙන්නේ ඇත්තටම? සිතුවිලි ටික ගලාගෙන ආවේ නැත්තම්. ඒ සිතුවිලි ටික ගලාගෙන ඇවිල්ලා චිත්‍රණය මානසිකාර කළේ නැත්තම් කවදාකවත් මෙවැනි විසිතුරු ලෝකයක් දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් නැවත වාරයක් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ අන්රිලෙන්ට් අපේ සාකච්ඡා මාලාව සමග අපි හිතන ආකාරය ගැන මේ ලෝකයේ මේ කාලේ හිතීම ගැන ගොඩක් මේ අවධානය යොමු වෙලා තියෙන හැමදුන්නේ අර ඔය AI ආවට පස්සේ දැන් ලැන්ග්වේජ් මොඩල්ස් කියලානේ භාෂාමය ආකෘති කියලානේ මුලින්ම ආවේ. ඊට පස්සේ දැන් ඒක දැන් මදි කියලා එපාර දැන් වර්ල්ඩ් මොඩල්ස් ඒ කියන්නේ ලෝක ආකෘති. එහෙම කියලා එනවා. ඊට පස්සේ thinking models හිතන ආකෘති කියලා එනවා දැන්. දැන් මේ කාලේ මේ ඒ ලොකු කම්පැනිස් වල කට්ටිය ඕවා තමයි දාගෙන මේ ඇත්තටම හොයන්නේ. මම හිතන්නේ ඒගොල්ලන්ට මේ ඊටාම මේ ඒ සම්බන්ධයෙන් දැනගන්න හැකියාවේ අඩුවකුත් තියෙනවා. මොකද ඒවා එළිය නෑනේ. ඉතින් මම හිතන්නේ අපිට ලොකු දෙයක් ඒ සම්බන්ධයෙන්ුත් කරන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් අදත් සම්බන්ධ වෙලා ඉන්නවා රතුපස්කැටි විමුක්තිරත්න ස්වාමීන් වහන්සේ. එතකොට අපි අර එදා හැමදෙන්නේ අපි සාකච්ඡාව කරගෙන යනකොට අපිට එක තැනක් ආවා දැන් මේ අතීතයකෝ වර්තමානයකෝ අනාගතයකෝ කියලා මම අර ප්‍රශ්නයක් අහලා ඉවර කරා. මේ එතනදී මට එක තැනකදී හිතුණා හැමදෙන්නේ මේ අර මේ ලෝකය නිර්මාණය වෙන විදිය ගැන අපිට නිකන් උපමාවක් උදාහරණයක් එකම ගන්න පුළුවන් නම් හොඳයි කියලා මේ ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමතියි මේ ලෝකේ මොකද්ද කොහොමද නිර්මාණය වෙන්නේ ඇත්තටම? ඔව් ලෝක නිර්මාණයනේ. දැන් අපි මෙහෙම හිතමු. මෙතන ඉන්න හැමෝටම දෙනවා අපි පාට පැන්සල් ටිකක්. ඉස්කොලයක් දෙනවා. කැමති චිත්‍රයක් අඳින්න කියනවා. එතකොට අර පාට ටික එහෙට මෙහෙට කරනවානේ. කොලේ ඇතුලේ එහෙට මෙහෙට කළා ගෙනල්ලා දෙනවා. මං අලියෙක් ඇඳ මං කොටියෙක් ඇඳ මං වලහෙක් ඇඳ මං මගේ අම්මා ඇඳ මං මගේ තාත්තා ඇඳ මං දියඇල්ලක් ඇඳ මං හඳ පායලා තියෙන ඇඳ මම කඳු පන්ති ටිකක් ඇඳා කියලා ගෙනල්ලා තියෙනවා. මං කියනවා එතකොට පිස්සුද බං කවුරුත් මේ චිත්‍රය ඇඳලා නැහැනේ. හැමෝටම දුන්නේ මං එකම වර්ගයේ පාට කූරු ටික. මේ හැමෝම මේකේ පාට විතරයිනේ ගාලා තියෙන්නේ. පාට ගාලා මිස චිත්‍රයක් ඇඳලා නැහැ. නෑනේ. එතකොට ඇත්තටම ගත්තොත් මේ පාට කූරු ටික එහෙ මෙහෙ කරාම ඒක චිත්‍රයක්ද? දැන් පාට කූරු ටික එහෙ මෙහෙ කරාම දැන් මේක චිත්‍රයක්ද? එතකොට දැන් කල්පනා කරන්ඩ අපි කල්පනා කළ යුතුයි මේකට කියන්නේ කහ මේකට කියන්නේ කොල්ල මේකට කියන්නේ නිල් මේකට කියන්නේ රවුම මේකට කියන්නේ ඉර මේකට කියන්නේ දිග මේකට කියන්නේ පළල මේකට කියන්නේ උස මේකට කියන්නේ මහත කියලා මොකක්ද තියෙන්නේ? ආකාර නොයෙක් නොයෙක් ආකාර නොයෙක් නොයෙක් ලකුණු නොයෙක් නොයෙක් නිමිති. ඒ ආකාර ලකුණු නිමිති දන්නේ නැත්තම් චිත්‍රයක් විදිහට උද්දේශ කරන්න පුළුවන්ද? මේ අම්මෙක් කියලා පනවන්න පුළුවන්. මේ ගහක් මේ ගලක් කියලා පනවන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් මේ ජීවිතයත් හරියට සිතුවිලි නැමැති පාටකූරු වල මොකද්ද? එහෙම කළා සිතුවිලි නැමැති පාටකූරු ටික හිමේ කළා අදින සිතුවා. අර කිත්ත සූත්‍රයේ වගේ සූත්‍රවල පෙන්නනවා ලෝකයේ හිතින්ම අඳිනලාදී. ඒ ඇඳපු හිතටම වහල් වෙලා ඉන්නවා. ඒතර ලෝකයේ හිතින්ම ඇඳලා හිතින්ම වහල්කම් කරනවා.
දැන් ඔබ කල්පනා කරන්නකෝ ඔබේ ආදරණීය අම්මගේ රූපය අඳින්න කියලා ওই විදිහට මම කියනවා. එතකොට ඒ ආදරණීය අම්මගේ රූපය අඳින්න ගිහම ඇඳලා ගෙනත් දෙනවා. ඒතර කියනවා මේ අම්මගේ නහයි, මේ අම්මගේ ඇස් දෙක, මේ අම්මගේ කොණ්ඩේ, මේ අම්මගේ කන් දෙක, මේ අම්මගේ මූණ, මේ මගේ ආදරණීය අම්මා කියලා කියනවා. ඇත්තට මේ කොලේ ආදරණීය අම්මා හිටියද? නැහැ. අම්මගේ ඇස් තිබුණද? නැහැ. ඒකෙත් තිබ්බේ ඇත්තටම බැලුවොත් මොකද්ද? පාට. පින්ද ටික හෙට මෙහෙට කරපු එක විතරයි. අන්න ඒ වගේම අපිට තේරෙනවා ඒකනම් එහෙම තමයි. ඒක ගිනි ගැහුවොත් අම්මා ගිනි ගන්නවද? ඒක ඉරලා දැම්මොත් අම්මාව ඉරනවද? ඒකට ගැහුවොත් මට අම්මට වදිනවද? ඒකනම් හරි ඒක කොලයක් නේ. හැබැයි අපි දන්නේ නැති වුණාට මේ සමස්තයත් හිස් කඩදාසියක් වගේ. සිතුවිලි ටික ගලාගෙන ආවේ නැත්තම්. ඒ සිතුවිලි ටික ගලාගෙන ඇවිල්ලා මේ ආකාර කියන චිත්‍රණය මානසිකාර කළේ නැත්තම් කවදාකවත් මෙවැනි විසිතුරු ලෝකයක් දකින්න පුළුවන් කමක් නැහැ. මෙවැනි විසිතුරු ලෝකයක් දකින්න බෑ. මේ ලෝකය හදන්න බෑ. ඒ නිසා සිතුවිලි නතර වුණොත්, හිත නතර වුණොත් මෙවැනි ලෝකයක් නැහැ. එහෙනම් බලන්න මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. එහෙනම් තනිකරම ගත්තොත් නැවත එනවා මොකද්ද? සිතුවිලි වල සංකල්පනාවක්. සිතුවිලි වල එකතුවක් චිත්‍රණය කරලා. එහෙම නැත්තම් එහෙ කරලා චිත්‍රණයක් මතු කරලා. චිත්‍රණයක් විදිහට හිතාගෙන හිතා. එතකොට මං ඔබෙන් අහුවොත් මෙහෙම දිව්‍ය ලෝකේ, අපායේ, බ්‍රහ්ම ලෝකේ ඒවා කොහෙන්ද තියෙන්නේ? ඒකත් හිතන්න වෙනවා. එතකොට යකා මේ වගේ කියලා කවුද කිව්වේ? දැන් යකෙක්ගේ රූපයක් අඳින්න කියනවා. ඕක අඳිනවා. යම රජුරුවන්ගේ රූපයක් අඳින්න කියනවා. දෙයියන්ගේ රූපයක් අඳින්න කියනවා. අර අම්මගේ රූපේ වගේම තමයි ඒකත්. එහෙනම් මනුස්ස ලෝකේ මම ඇතුළු සමස්තයත් සියලු ලෝක සියල්ලමත් මොන ලෝකේ වුණත් ඒක තනි කරම හිතුවිලි ටිකෙහි මේ කල්ලා ගොඩ නගපු ජීප්‍රී චිත්‍රයක්. ඕක තමයි කතාව. ඒක ඉතාම වටින අදහසක් සානාස. දැන් මට දැන් අර මේ චිත්‍රය බැලුවහමත් කල්පනා වුණේ ඇත්තටම ඉතින් දැන් මේකත් හිස් පසුතලයක් මතනේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ නිර්මාණය වෙලා තියෙන එක වගේම මොහොතින් මොහොත හැම මොහොතකම නිර්මාණයක් දිහා අපි බලන් ඉන්නවා වගේ කන්නේ. අපි කියලා අපි දිහාම බලන් ඉන්නවා. අපිම හදනවානේ. තර මම කියන නිර්මාණය කවුද කළේ? ඒත් හිතලමද? එතකොට මේක තනිකරම අපි හිතාගෙන හිටියට සත්‍ය වශයෙන්ම පවතින තියෙන එකක්. ඊයේ හිටපු අම්මා දැමුත් ඉන්නවා, දැන් ඉන්න අම්මා හෙටත් ඉන්නවා. ඊයේ හිටපු මං දැමුත් ඉන්නවා, දැන් ඉන්න මං හෙටත් යනවා කියලා හිතාගෙන ඉන්නවා. හරියට මේක පිටු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනක
චිත්‍ර කතා පොතක් වගේ. එතකොට බැලුවම අපි හිතමු හිස්විච්ච පිටු ගණනාවක් ඇති පොතක් ආපස්සට ඔබේ ජීවිතයේ පෙරලගෙන මේ පිටු ටික පෙරලලා බැලුවොත් මොකද්ද තියෙන්නේ? පොත හිස්. මෙතන මෙහෙම එකක් ඇඳලා තිබුණා. අතන එහෙම එකක් ඇඳලා තිබුණා. මොකද්ද? එහෙම හිතන්න පුළුවන්. එදා මගේ අවුරුදු 4 5 මම මෙහෙම හිටියේ මං අරේම හිටියේ කියලා පොත පෙරලලා බලනකොට මොකද්ද තියෙන්නේ? ආය ආපස්සට යන්න බෑ. කොලේ හිස්. ඔබේ ජීවිතේ එතෙන්දලා මෙතනට ආපු කතාව දැන් හිස්ද නැද්ද? මෙතනම මේ චිත්‍රය ඇන්දට මොකක් වෙලාද? හිස් වෙලා. ආපස්සට හැරිලා බලනකොට ඒ චිත්‍රය හිස් වෙලා. එහෙනම් දැන් දුක් වෙන්න එපා අනේ තරුණවට හිටපු මන්නාකි වෙලා කියලා. එදා ඉපදිච්ච මං දැන් මෙහෙම ඉන්නේ හෙට මැරෙයි කියලා දුක් වෙන්න එපායි. මැරෙන වෙලාවත් චිත්‍රයක්. මේ මම මැරෙන්නයි යන්නේ කියලා මොකද්ද කරන්නේ? සිතුවිලි ටික පාට කුරු ටික වගේ මේ කළා මලකඳ කියලා එක හදනවා. තේරුණා? එහෙනම් හරියට දියේ අඳින ඉර වගේ තමයි මේ චිත්‍රය. මේක දිය මත අඳින ඉරි වගේ. දිය මත ඇත්තටම ඉරි ඇඳෙනවද? දිය මත ඉරි ඇඳුනොත් මැකෙනවද නැද්ද? ඇඳුනොත් මැකෙනවා. හැබැයි මම ඔබෙන් අහනවා ඇඳිච්ච එක ඇත්තද මැකෙන එක ඇත්තද? දැන් වතුරේ මෙහෙම ඉරක් ඇඳගෙන ගියාම ඉරක්ද තියෙන්නේ වතුරමද තියෙන්නේ? වතුරමනේ. ඉරක් නෑ. ඉරක් කියලා හිතාගත්තට වතුර හැර එක ඉරක් ඇඳුනද? ඇඳුන්නේ. එහෙනම් ඇඳුන් නැත්තම් මැකෙනවද? මැකෙන්න දෙයක් නැහැ. මැකෙනවා කියලා කියන්නේ ඇඳෙනවා කියලා කියන්නේ වතුර දුරස් වීම දෙපැත්තට. මැකෙනවයි කියලා කියන්නේ එහෙනම් වතුර එහෙ මෙහෙ වුණා මිසක් චිත්‍රයක් ඇඳිලා මැකුණාද? ඉරක් ඇඳිලා මැකුණාද? නෑ. වතුර එහෙ මෙහෙ වුණා මිසක් ඉරක් ඇඳුනෙත් නෑ ඉරක් මැකුණෙත් නෑ. ඒ වගේ මේ තනිකරම මොකද්ද? විඥාන එහෙම නැත්තම් හිත විසින් මොකක් කළාද? සිතුවිලි ටික එහෙ මෙහෙ කරලා මොකක් කළාද? සිතුවිලි ටික ඈත් කරලා මෙන්න පෙන්නනවා අම්මට සිරිමේ මං ජීවත් වෙන ලෝකෙ මෙහෙමයි. ඒත් එක්කම ඔබේ අතීතයේ ජීවත් වුණා කියන එක මතකයක් විතරක් බවට පත් කළා මැකිලාද නැද්ද? එහෙනම් ඔබේ ජීවිත කතා පොත හිස් පොතක් විතරයි. ඒ නිසා ඔබට ජීවිත කතාවක් ඉතිරි වෙලා නෑ මමත්වෙන් ගන්න. හිතන් ඉන්නවනේ මං එදා මෙහෙමනේ උන්නේ. මං මෙහෙම කළානේ කියලා මොකද්ද? එන ආඩම්බරයෙන් උජාරුවෙන් ගන්න කොටසක් තියෙනවා. ඒ වගේම අනේ ඉතින් මට මෙහෙම වුණානේ කියලා කලකිරීමෙන් හීනමානෙන් ගන්න කොටසකුත් නැහැ. එහෙනම් අදිමානයත් හීනමානයත් දෙකම හිස්විච්ච පිටුවක් වෙනුවෙන් තවත් තියන් ඉදිල්ලේ ඇති වැඩක් නෑ. ඒ නිසා පිටුව පෙරලලා දැන් බලන්න. කෝයේ අවුරුදු 10 ඩිංගිරි මැණිකා රත්නපාල ඔය තමන්ගේ නම දාගන්න. ඉන්නවද? අනේ එදා හිටියා අද නෑ කියලා තමයි කියන්න වෙන්නේ. ඒ නිසා ඒ ඇඳිච්ච කොලේ හිස් කොලයක්
මේක තනිකර ඔබ ළඟ තියෙන ජීවිත පොත මොන පොතක්ද? Yes. මායා පොත. මායාපත. ඒ නිසා ඔබේ ජීවිත කතාව ඇන්දේ ලියවුණේ චිත්‍රණය කළේ මොන පොතේද? මායාපතෙන්. මායා පොතේ. විඤ්ඤාණය නැමැති මායා පොතේ නාම රූපය නැමැති චිත්‍රණයක් කළා මිසක් ආපස්සට හැරිලා බලනකොට ඒ චිත්‍රණය නෑ නෝන. ඇයි? අර දියේ ඉරියන්ද වගේ තමයි මොකද්ද? ඒ චිත්‍රය. එසා අපිට කියන්න තියෙන්නේ මොකද්ද? චිත්‍රයක් ඇන්ද කියලා රැවටිලා. එහෙනම් මම කියලා කෙනෙක් ඉපදිලා තියෙන ලෝකෙක ජීවත් වුණා කියලා දැන් රැවටිලා ඉන්නවා වගේ. අනාගතයටත් ඒ රැවටීම තියෙනකම් මොන පීඩනයක්ද කියලා බලන්න. දැන් මෙච්චරකන් ජීවත් වෙච්ච මගේ මතකයක් පොඩි වහගෙන ඇත්තටම නෑ දැන් දියාරු විච්ච. ඇත්තටම නැති මැකිච්ච චිත්‍රයක් දැන් මොකද්ද ඔළුවේ තියන් ඉන්නවා කොහමද? මට මෙහෙම ඉඩම් තිබ්බේ, මට මෙහෙම දේපල තිබ්බේ, අපි මෙහෙම හිටියේ, අපේ දරුවෝ මෙහෙම වෙලා අර එහෙම වෙලා කියලා දැන් උජාරුවෙන් මොකද්ද? කෙට දවස ගැන බලාපොරොත්තු තියෙනවා ඊළඟ මොහොතේ මේ අඳින චිත්‍රේ මගේ දරුවෝ මට මෙහෙම සලකන්න ඕන. මගේ දරුවා මෙහෙම තැනකට යන්න ඕන. මගේ දරුවා අර එහෙම තැනකට යන්න ඕන. දැන් ගියාම කියමුකෝ. දැන් ගියා කියලා ලස්සනට චිත්‍රය අඳිනවා. ආය අවුරුද්දකින් නෙමෙයි එක තප්පරයකින් හැරිලා බැලුවම ගිය තැන එනිසා හාහාහුරේ කියලා අලුත් වාහනයක් ගෙනාව කියලා චිත්‍රයක් ඇඳලා පාරට බැහැලා යනකොට ඊළඟ මොහොතේ කුඩු පට්ටම් වෙන්න බැරිද? ඊළඟ චිත්‍රේ කුඩු පට්ටම් වෙච්ච එක. එහෙනම් තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? මේ විඤ්ඤාණ නාම රූපවල නැවිල්ල ඇත්ත කරගන්න එපා. මං වශයෙන් මගේ වශයෙන් දරන්න සුදුසු නෑ. හේතුව මෙතන ගේම් එකක් නෑ. මෙතන ප්‍රෝග්‍රෑම් එකක් නෑ. ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා වගේ ගේම් එකක් තියෙනවා වගේ යමක් වෙනවා වගේ සිද්ධියක් වගේ පෙන්නනවා පමණයි මේ මායා පොතේ. ඒ නිසා මේක කොහේ ඉඳලාද හැදුනේ? කොහෙටද හැදි හැදි යන්නේ කියලා හොයන්න උවමනාවක්. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මායාවට බාර දෙන්න. නේ? විඤ්ඤාණය නැමැති මායාකරුගේ පොත ඌටම තියාගන්න කියන්නේ. ඕන එකක් ඇඳගනින් මම කියන එකත් උඹමයි හැදුවේ. ඒ නිසා මම මට අයිති නෑ. මම හරි මාරයි. දැන් හැදුනා දැන් නෑ. ඒ නිසා මාරයා කියන උඹ ඉන්නවා කියලා නෑ. මම මාරයි. මේ දැන් හැදුනා දැන් නෑ. ඒ නිසා මාරේ මාත් උඹේමයි. මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා හිතන්න. ඒක හිතන්න ඉඩ තියෙමු නේද? ඉතාම වැදගත් කාරණා සැහැණ ප්‍රමාණයක් මතුවුණා. ඉතින් දියේ ඇඳි ඉරක්සේ ඒ අපි මේ ලෝකය ගැන බැලුවා නම් ඒ දිය ඇඳි ඉර ඇත්තටම ඇඳලා ඇඳද ඇත්තටම අඳින්න පුළුවන්ද දියේ ඉරි? ඊළඟට අඳින්නත් බැරි නම් මැකෙන්න පුළුවන්ද? ඒ වගේම ඒ ඉතාම වටිනා කාරණා ගොඩක් අපි කතා කළා. ඉතින් අපි නැවත වාරයක් මේ වගේ විශේෂ සාකච්ඡාවකින් හමු වෙනතුරු රැඳී සිටින්න අඬලෙන් සමගින්